පසුගිය දෙසැම්බර් 22 වෙනිදා අප පුරෝකථනය කළ විදිහටම දිවයිනට ගිනිකොන දෙසින් නැති වූ පීඩන අවපාතය නිසා ප්‍රදේශ කිහිපයකට තදවැසි ලැබුණා. නමුත් මේ ක්‍රියාවලිය එතනින් නතර වෙන්නේ නැහැ. හෙට ඒ කියන්නේ 29 සහ එළඹෙන දෙසැම්බර් 31 වෙනිදා නැවතත් කාලගුණයේ විශාල පෙරලියක් වෙන්න නියමිතයි. ඇයි මෙහෙම වෙන්නේ? අද අපි විද්‍යාත්මකව මේ ගැන කතා කරමු. දෙසැම්බර් 22 අපි දුටු තත්ත්වය විශේෂයි. ඒක දිත්වා කුණාටුවට වඩා වෙනස් ක්‍රියාවලියක්. ඉන්දියන් සාගරයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උණුසුම් වීම නිසා හටගත් ජල වාෂ්ප ඊශාන දිග මෝසම් සුළඟ සමග මුසු වෙලා මධ්‍යම කඳුකරයට සහ උතුරු මැදට විශාල වර්ෂාපතනයක් ලබා දුන්නා. මේ අපේ සාගර පද්ධතියේ වෙනස් වීමක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්. දැන් අපි බලමු ඉදිරි දින කිහිපය. හෙට ඒ කියන්නේ දෙසැම්බර් 29. මේක සංක්‍රාන්ති කාලයක්. පද්ධති දෙකක් අතර පවතින නිහඬතාවයක් වගේ. නමුත් දහවල් කාලයේ ගොඩබිම රත් වීම නිසා සවස් කාලයේදී කෑගල්ල රත්නපුර වැනි ප්‍රදේශවලට තද සංවහන වැසි ඇති වෙන්න පුළුවන්. දෙසැම්බර් 31. ඒ කියන්නේ අවුරුද්දේ අවසාන දවස. බෙන්ගාල බොක්කේ දකුණු ප්‍රදේශයේ අලුත් අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙනවා. මේ ජනවාරි මුල් සතියේදී ලංකාවට සමීප වෙන්න ඉඩ තියෙනවා. නැගෙනහිර වෙරළේ ජනතාව මේ ගැන විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතුයි. විද්‍යාත්මකව බැලුවොත් ලෝකයේ අනෙක් සාගරවලට වඩා ඉන්දියන් සාගරයේ වේගයෙන් උණුසුම් වෙනවා. මේ ඕෂන් වර්මිං තත්ත්වය නිසා සාගර මතුපිට පීඩනය අඩු වෙලා නිතර පීඩන අවපාත ඒ කියන්නේ ලෝ ප්‍රෙෂර් ඒරියාස් ඇති වෙනවා. මීට අමතරව වායුගෝලයේ ඉහළ ආසේ සිදුවන MJO මැඩන් යුලියන් ඔසිලේෂන් කැළඹිලි ස්වභාවයත් මේකට රුකුලක් වෙනවා. කාලගුණය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දෙයක් වුණත් විද්‍යාත්මක දත්ත හරහා අපට මෙහි පෙරනිමිති හඳුනා ගන්න පුළුවන්. 2026 වසර උදා වෙන්නෙත් වැසි සහිත කාලගුණයකින් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. එනිසා අවධානයෙන් ඉන්න, ආරක්ෂිත වෙන්න. මෙවැනි විද්‍යාත්මක විශ්ලේෂණ දිගටම දැනගන්න අපේ නාලිකාව සමග රැඳී සිටින්න.